උතුමාණනි ඔබතුමාගේ අලුත්ම යානයේ පරීක්ෂා කිරීමට සූදානම්. අනේ මුලේ නැති බඩගිනිය. අද කිව්වේ කිරබෙලස් මට ඇහුන්නේ. උතුමාණනි මම මේ අලුතෙන් හදන්න රොබෝ ගැන කතා කරේ උතුමාණනි. ඇත්තද? කිරබෙලස් ඔහෙට පේන්නේ නැද්ද මගේ අලුත් නිර්මාණය ගැන? මේකට පාවිච්චි කරන අලුත් තාක්ෂණයක්. ඔබතුමාගේ සාර්ථකත්වය ගැන මමත් හුඟක් සතුටු වෙනවා උතුමාණනි. ටකරමා ඒකනම් අලුත් එකක් වගේ. මොකක්ද අර බම්බු දෙකක් තියෙන්නේ? ජෙට් එන්ජින් දෙකක්. මේ ප්ලේන් එක ඔයාටත් වැඩි වේගෙන් යනවා වෙන්න පුළුවන්. මට වඩා හයියෙන් යන ප්ලේන් එක කේව හඳේ තමයි. එයා හිතුවා මදි ඔන්න බලන්න මගේ වැඩ. සොනික් ඔහම ඉන්න. අපි දැන් අහපුව ගෙදර යන්න ඕනේ. ඒක හොඳයි සෙලි. අර අපේ චක්මාම නේද? උතුමාණනි මේ බලන්න. හරිම හොඳයි. හරිම හොඳයි. ඒස දුවකු ක්‍රියාත්මක කරනවා. අන්න හරියට වැඩියෝ. තව ටිකක් මගේ ළඟට එන්න. තව පොඩ්ඩයි. සොනික් අපි සූදානම්ෙන් ඉමු. සොනික් ඔන්න බලාගෙන. මොනවා? අපයි. දොන්න. අපි ඉක්මනට යමු සෙලි. එන්න. මේක හිතුවටත් වඩා හයියෙන් එනවනේ. ඔය මායාවලල්ල මට දෙන්න. ඔන්න හයියෙන් අල්ලගන්න සැලි. ඔය මට බොරු කිව්වේ තිරබෙරස්. බොරුවක් කිව්වා. මට කිව්වා නේද? එයාට වැඩි වේගෙන් මේ යානෙට යන්න පුළුවන් කියලා. ඒක ඇත්ත උතුමාණනි. අපි එන්ජින් එකේ බලය තව ටිකක් වැඩි කළා නම් හරි. ජෙරබෙරස් බලනවා මගේ හදවත පේන්න තියෙනවද කියලා. මට හදවතක් පේන්නේ නැහැ උතුමාණනි. ඒක ඇත්ත. දැම්ම ඇතුළට යන්න බෑ. ඒගොල්ලෝ ඇතුළේ ලොකු වැඩක්. අයියෝ මොනවද ඩල්සි? එහෙම කොහොමද කරන්නේ? ඒගොල්ලෝ කරන්න යන වැඩේ හුඟක් වැදගත්. ඒකින්ද කරදර කරන්න හොඳ නෑනේ. ඔයා ලෑස්ති නේද බනි? ලෑස්ති. නිකෝල් ඉක්මනට වැඩසටහන ආරම්භ කරන්න. සූදානම් කරනවා සැලි. 5යි 4යි 3යි 2යි 1යි ආරම්භ කරා. වැඩසටහන අවසානයි සැලි. බනි ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? ඔයාට කොහොමද? මට ටිකක් ඔයාලා දැක්කද? ඒක හරි ගිහිල්ලා. හරි! කැලෑවේ රූප සුන්දරිය ආපහු ආවා. සොනික් කොහොමද මගේ වැඩේ? වැඩේ නියමෙටම කළා. දැන් ඉතින් ඔයා කරුණා කරලා ඔය මායාවලල්ල මගේ බෑග් එකට දාන්න පැටියෝ. සොනික් ඉන්න. ඔයා එක්ක කතා කරන්න ඕනේ. මට ඉක්මනට යන්න තියෙනවා සැලි. අපේ චක්මාමාව කොහොම හරි අරන් එන්න ඕනේ. ඔයා බනීව සනීප කරපු විදියටම චක්මාමාවත් සනීප කරන්න පුළුවන්. එතකොට එයාත් අපේ. අපි දන්නේ නෑ මේක හැමදාටම තියෙයිද කියලා සොනික්. ඔයාට එක දවසක් ඉවසන්න බැරිද? හරි මේම කරමු. වැඩේ හරි ගියේ නැත්තම් අපි ආයෙත් හදන්න පටන් ගමු. හොඳයි. අපි ඒක හදලා ඉවර වෙනකන් චක්මාමාව කොහෙද තියාගෙන ඉන්නේ? ඕනවට වඩා හිතන්න එපා සැලි. බොරුවට කෑ ගහන්න තු ටිකක් කල්පනා කරන්න. ඔයා නම් හරිම හිස්ස රදයක් අනේ. මම යනවා යන්න.
ඒ චක්මාමේ මම මෙතන මේ කවුද? මාව අඳුරන්න පුළුවන්ද? මේ සොනික් නේ. බය වෙන්න එපා චක්මාමේ. දැන් ඉතින් සේරම හරිනේ. නිකෝල් ඉක්මන් කළ වැඩසටහන ආපහු ආරම්භ කරන්න. සූදානම් කරනවා සැලි. අභ්‍යන්තර පරිපථ දෝෂ වැඩසටහන තාවකාලිකව නතර කරනවා. අපෝයි චක්මාමේ කැරලිකාරයන්ව අත්අඩංගුවට ගන්න. සිරකරුවන්ව රොබෝටික් කවුතුමාණන් ළඟට ගෙනියනවා. කැරලිකරුවන් හැමෝම වහාම අත්අඩංගුවට ගන්න ඕනි. අනේ චක්මාමේ ඔයා දඟලන්න නැතුව ඉන්නකෝ. සැලී සම්පූර්ණයෙන්ම අර මැෂින් එක හැදුවට පස්සේ ඔයාව බේරගන්න පුළුවන්. දඟලන්න එපා ඉතින්. කැරලිකාරයන්ව වහාම අත්අඩංගුවට ගන්න ඕනි. වහාම අත්අඩංගුවට ගන්න ඕනි. සැලී දැන් කොහොමද තත්ත්වේ? තත්ත්වය නම් එච්චර හොඳ නෑ. නිකෝල් ඉක්මනට වාර්තාවක් ලබා දෙන්න. පළවෙනි සහ දෙවෙනි කොටසේ පරිපථ වලට බරපතල ලෙස හානි සිදු වෙලා. අලුතින් පරිපථ සමීකරණය සිදු වෙනවා. පොඩි කැලි ටිකක් නේ ඕන වෙලා තියෙන්නේ. අපි ඔක හයි කරමු. මේක හිතනට වැඩිය ගොඩක් ලොකු දෙයක් සොනික්. නිකෝල් දත්ත ගබඩාව පරීක්ෂා කරලා ගැලපෙන පරිපථයක් තෝරගන්න. පරීක්ෂා කරනවා. ගැලපෙන පරිපථ එකක් පමණයි තියෙන්නේ. ඔය රොබෝටිකගේ රොබෝල හදන මැෂින් එක නේද? ඔව් සොනික් මේකට හරියන පරිපථයේ තියෙන රොබෝටික්කගේ රොබෝල හදන මැෂින් එකේ. මොනවා? ඒ කියන්නේ? ඒ කියන්නේ ආයෙත් අපිට මේක මුලින් ඉඳලා හදන්න වෙනවා. කැරලිකාරයන්ට නිදහස පොඩ්ඩක් කටහගෙන ඉන්නකෝ චක්මාමේ අපි මේ වැඩේ කරනකම්. කවුතුමාණන්ට කියන්න ඕනි. මම යටත් වෙනවා. කරුණාකරලා මාව රොබෝටික් උතුමාණන් ළඟට අරන් යන්න. මොකද එක සැරේටම මාව බලන්න එන්න හේතුනේ. මං කැමති ওই විදියට නිතරම එනවනම් කියනවා මොකටද මාව බලන්න ආවේ කියලා. මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි. මට සටන් කරන්න බෑ 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 බෑ. මට බෑ. ඇත්තද? ඒක නම් මට කියනවත් විශ්වාස කරන්න බෑ. මෙතන මොකක් හරි ඇති. කියනවා ඔහෙට මොකද්ද ඕන කරන්නේ? මට ඕන කරලා තියෙන්නේ පුංචිම පුංචි පරිපත කෑල්ලක් විතරයි මෙච්චර විතර එකක්. ඊට වඩා මුකුත් එපා. මාත් එක්ක වේලු කරනවද? එයාව ගිහලා රොබෝ හදන මැෂින් එකට දානවා. අතාරින්න. මට පොඩි වැඩක් කරන්න සිද්ධ වෙනවා. තරහ වෙන්න එපා. හරිද? ඉතින් බැලියා මම. ඒවනම් ඉතින් මේ කපේදී සිද්ධ වෙන්නේ නෑ රොබෝටික්කෝ. ඕකනවත් කරනවා ඉතින් බැලියා. මේක දාන්න අමතක වුණා නම් තව පොඩ්ඩෙන් මම පල්ලෙහාට වැටෙනවා. අයියෝ. ගිහින් එන්න රොබෝටික්කෝ. මං ඔයට ලේසියෙන් ගැලවෙන්න දෙන්නේ අයියෝ නිකෝල් ටිකක් ඉක්මන් කරන්නකෝ. වැඩසටහන සම්පූර්ණයි සැලි. හරි චක්මාමේ දැන් ඇස්සරලා බලන්න. හරි. ඔයා සාමාන්‍ය තත්ත්වයට ආපු එක ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා චක්මාමේ. මම මේ ගොඩක් පාළුවෙන් හිටියේ. මමත් හරිම පාළුවෙන් තමයි හිටියේ. මේ රොබෝ ජීවිතෙන් ආපහු ගැලවෙන්නේ කවදද කියලායි මමත් හිටියේ. මොකද්ද කිව්වේ? මං හිතන් හිටියේ ඔයා මෙච්චර කාලයක් රොබෝ කෙනෙක් වෙලා හිටපු හින්දා. අරන දේවල් අමතක වෙයි කියලා නේද? නෑ කිසි දෙයක් අමතකුනේ නෑ. ප්‍රශ්නයකට තිබුණේ කැමති දේ කරන්න බැරි එක. මීට වඩා බලවත් ශක්තියක් නැතුව අපිට මේ විද්‍යුත් චුම්බකයට අවශ්‍ය බලය ලබා දෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපිට ඕන කරන ශක්තිය මේකෙන් ගන්න බෑ කියන එකද? අන්න හරි රොබර්ට්. දැන් මට ඕනි මේ වගේ දෙගුණයක් බලය තියෙන එකක්. මගේ ගබඩා කාමරේ නම් එකක් ඇති. අනේ රොබර්ට් මං කියන්නම් මේ ඔයාගේ ගබඩා කාමරේ නම් අරින්න එපා. ඉස්සර වගේ නෙමෙයි දැන් මං ගොඩක් පිළිවෙලට වැඩ කරනවා. මම විහිළුවක් කනේ කරේ ගණන් ගන්න එපා. එන්න මං ඔයාව එක්කගෙන යන්න. ඒක නම් හරිම පුදුමයි. චක්මාම එක පැයකටත් වැඩි අඩු කාලෙකින් හදලා ඉවර කරා. එයා හරි දක්ෂයිනේ. වෙලාවකට හිතෙනවා එයා සොනික්ටත් වඩා දක්ෂයි කියලා. ඔන්න බලාගන්නකෝ. හරිම පුදුමයි. ඒක ඇත්ත එක වගේම තියෙනවා. මෙන්න මෙතන තමයි තැන. මෙතන මොකද්ද තියෙන්නේ? මේක තමයි පළවෙනි ඉලක්කය. අපි රොබෝටික්කගෙන් බේරගන්න යන පළවෙනි කණ්ඩායම ඉන්නේ මේ ෆැක්ටරි එක ඇතුලේ. මට නම් මේක විශ්වාස කරන්නත් බෑ. අපි හිටපු බනි. ඔයාට මේ මොකද වුනේ? අනේ බනි.
එකපාරම මට මේ මොකද වුනේ? මගේ අත. අඬන්න එපා බනි. අපි අප ඔයාව සනීප කරගන්න බලමු. අපිට කරන්න තියෙන්නේ එක දෙයයි. ඇයි මොකද? චක්මාමට මොකද දන්නේ? මේ ඇව්වට තරහ ගන්න එපා චක්මාමේ. අපි මේ වැඩ කරන එක පොඩ්ඩක් නවත්තලා මොනවාරි කාලා හිටියත් හොඳයි නේද? කෑම ගෙනාවා. බොහොම ස්තුතියි. මම හුඟක් බඩගින්න හිටියේ. චක්මාමේ ඔයාට මොකද වෙන්නේ? අන්නද දැන් ඉතින් අපි මේකට මොකද කරන්නේ? ඩගි චක්මාමට මොකද? කැරලි කාර්යයන් මර්ධනය කර වහ අත්අඩංගුවට ගන්න ඕනේ. කාර්යයන් අත්අඩංගුවට අරගෙන රොබෝටික් කෞතුමන්නන්ට බාර කරන්න ඕනේ. අනේ චක්මාමේ මගේ බඩගින්න වල දෙන්න හිටියේ. රොබෝටික් කෞතුමන්නන් අන කරලා තියෙන්නේ කැරලි කාර්යෝ වහ අත්අඩංගුවට ගන්න. අනේ චක්මාමි නවතින්න. අයියෝ චක්මාමේ කුමරියත් වැඩ කතා කරනවා බලන්නකෝ. ඔයා බඩගිනේ නම් අපි ඔක්කොම එකට කමු කොහෙද හරි ගිහිල්ලා. අනේ චක්මාමේ කොහෙද ගෙනියන්නේ? ඩල්සි බලාගෙන. මම මේ වීලුවට කෑ ගන්නේ. මම දන්නවා චක්මාම අපිට කිසි කරදරයක් කරන්නේ නැහැ කියලා. උනාට චක්මාමේ මං කියන්නේ අහන්නකො පොඩ්ඩක්. අනේ අපි පොඩ්ඩක් උඩින් තියාමකෝ. අන්න ඉන්නවා. එයා යන්නේ වකුර දිහාවට. ඔයා මේ නිමිතියට අපි පස්සෙන් දුවගෙන එන්නම් අයියෝ මොකට කරදර වෙනවද වන්ද මෙයා. ඩල්සි අපි ආපහු ඉක්මනට ගෙදර යන්න ඕනි. අපිට සොනික් උදව් ගන්න වෙනවා. අයියෝ මෙච්චර වෙලා කියපු කිසි දෙයකින් වැඩක් උන්නේ නැනේ. දැන් නම් ඉතින් අපි ඉවරයි. එහෙම ඉවර වෙන්නේ නැහැ. බය නැතුව ඉන්න. සොනික් ඇවිල්ලා අපිව බීරගනි. කැරලි කාර්යයන් වහාම මර්ධනය කරන්න ඕනේ. රොබෝටික් කෞතුමන්නන් අපිට අන කරලා තියෙන්නේ එහෙමයි. උගුලක් අටවන්න ඕනේ. රත් වෙච්ච තාරවලටයි රත් වෙච්ච තෙල් වලටයි උණු කරපු මඩත් එකතු කළාම තමයි හරියන්නේ. මට ඉවසිල්ලක් නෑ සෙලි. ඔය රොබෝටික් එකෙන් කොහොම හරි පළිය ගන්න ඕනේ. සොනික් පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඔයා කිව්වට මං කොහොමද ඉවසලා ඉන්නේ සැලි? මගේ කකුල් දෙක අතර දෙන අර දිහා බලාගෙන ඉඳලා. ඔන්න එහෙනම් බලාගන්න. සැලි ඔයා මට සමා වෙන්න සැලි. ඒකට කමක් නෑ සොනික්. අපි ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසඳගෙන ඉමුකෝ. ඔයා ඉක්මනට පරිස්සමෙන් ගිහිල්ලා එන්න. එහෙමනම් මම යනවා. ඉක්මනටම හොඳ ආරංචියක් අරන් එන්නම්. කැරලි කාර්යෝ වහ අත්අඩංගුවට ගන්න ඕනේ. අනිනෝ සොනික්. සොනික් නවතින්න. දෙන්න එපා මේ කකුලා. අනේ සොනික් ඉස්සරහට එන්න නවතින්න. ඔයා වෙන්නේ. සොනික් මේ සීරම චක්මාම හින්දා. කැරලි කාර්යයන් මර්ධනය කරන්න ඕනේ. ඒක තමයි රොබෝටික් කෞතුමන්නන්ගේ අන. ඒක නම් කීයටවත් කරන්න එපා චක්මාමේ. අපිට යන්න දෙන්න. ඔව් එයා කියන දේ ඇත්ත. අනේ දැන්වත් අපිට මෙතනින් යන්න ඉඩ දෙන්නකෝ. ඉතින් පැටිය ගෙනියන්න පස්සේ එන්න. එපා. අනේ සොනික්. අන්න සොනික් ඉන්නවා. අපි එනවා. ඕන්න මං බාන්න යන්නේ.
මේ යන්ඩල්සි අපි වැටෙන්න පුළුවන්. ඔයා බය වෙන්න එපා. මම මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි. අද සිද්ධ වෙච්ච දේවල් ගැන කිසි දෙයක් කතා කරන්න එපා. මට අද හොඳටම තරහ ගිහින් ඉන්නේ. අල්ලගත්තා. හරි ඩල්සි, හයියෙන් පියාඹන්න. බොහොම ස්තුතියි. දැන් ඉතින් වැඩේට ලෑස්ති. දිවිනොත් එක රටම සූපත් කරන්නට වේසෙන ඔබ සැමට මුළු මහත් ජාතියේ ප්‍රණාමය. ඔයා මොනවද කරන්නේ චක්මාමේ? මට රුබු කෙනෙක් වෙන්න ඕනේ. අපිට යන්න දෙන්න. ඔව් සුවපහසු විදිහට පරිස්සමට අපිව එක්කාවට බොහොම ස්තුතියි චක්මාමට. අපිව ආපහු ගෙදර එක්ක යන්න මාමා එන්න ඕනේ. අපිට පුළුවන් පරිස්සමෙන් පාර හොයාගෙන ගෙදර යන්න. ඒයි චක්මාමේ! නියමයි. මං දන්නවා සොනික් අපේ බේරගෙන එනවා කියලා. කැරලිකාරයෝ ඔක්කොම විනාශ කරලා දාන්න ඕනේ. ඔයාට එහෙම කරන්න බෑ චක්මාමේ. රොබෝටික්කට විරුද්ධ වෙන්න. මට එහෙම කරන්න බෑ. ඒ අපේ නායකයා. මම රොබෝ කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය කෙනෙක්. කැරලිකාරයෝ, රොබෝටික්කා, සොනික්. මම සාමාන්‍ය කෙනෙක්. හරි. සේරම හරියන්නයි එන්නේ. චක්මාමේ ඔයාට පුළුවන්. කැරලිකාරයෝ, රොබෝටික්කා තමයි නපුරා. රොබෝටික්කට විරුද්ධ වෙනවා? ඔව්. මං එහෙම කරනවා. සොනික්, ඔයා නිසා තමයි මං ආපහු වෙනස් වුනේ. ඔයාට මොකුත් ප්‍රශ්නයක් නෑනේ මාමේ? කිසි ප්‍රශ්නයක් නෑ සොනික්. මම ඉස්සර හිටපු චක්මාමම තමයි. ඇඟ රොබෝ වුණාට හිත අයිති මට. ඔයා තමයි මාව සනීප කළේ. සොනික්, අන්න රොබෝටික්කගේ යානා එනවා. අපි එකතු වෙලාම වැඩක් දෙනවද මාමේ? නැත්තම් තනියම දෙන්නද? නෑ. ඔයා තනියම යන්න. මම මෙතනම ඉන්නවා. ඒ කියන්නේ රොබෝටික්ක තාම දන්නේ මට සනීපයි කියලා. මට පුළුවන් ඕගොල්ලන්ට අවශ්‍ය තොරතුරු, උදව් හැම දෙයක්ම මෙතෙන්ට වෙලා කරන්න. ඔයා කියන්නේ මාමේ මෙතන ඉඳලා ඔත්තු බලන විදියටද? ඔව්. සොනික් මන් දන්නවා ඔයා මම ඉන්නවට කැමති නැහැ කියලා. ඒත් මේක අපිට ලොකු වාසියක්. දැන් මං කියන දේ කරන්න. ඔය දෙන්න පොඩ්ඩක් හැංගිලා ඉන්න. ඒ වුණාට මාමේ ඔයාගේ ඇස් මට ඒව පාලනය කරගන්න පුළුවන්. කැරලිකාරේ කතනඟුට ගත්තා. දැන් ඔයා පොඩ්ඩක් දඟලන්න. අපේ ඒ අතාරිනවා මාම අතාරිනවා ඉතින් මොකක්ද? මාචාරේ චක්මුකෝ අර නැහැ කොල්ලන් ඉන්නේ. පවුලේ කට්ටියට එහෙම කරන්න හොඳ නෑනේ. උතුමාණනි ඔබතුමාගේ යානේ සූදානම්. ඔන්න එනවා. ඉක්මනට පැන ගන්න සොනික්. ඔයාට ආදරෙ හින්දා කියන්නේ. මමත් ඔයාට ගොඩක් ආදරෙයි මාමේ. මම යනවා. මිනිහා හිතාගෙන නැත්තේ මිනිහා දිනුවා කියලා තමයි. ඒත් තාම අපේ වැඩ ඉවර නෑ හරිද? ඔගොල්ලෝ හොම ඉන්න මං ටක් ගාලා ගිහිල්ලා එන්න. කොහෙටද ගියේ මේ රොබෝටික්කා? අපි තරගයක් තියලා බලමුද? ඔන්න මම ලෑස්ති. ඔයත් නරකම නෑනේ ඈ. අපෝ යප්ප ගත්තා නේද? ජෙරබෙරේස්! අනේ මුකුත් චවන්න එපා උතුමාණනේ. මම මෙහි යාළුවා. ඔයා මේක දැක්කද? මේක හදන්න හුඟක් කල්යයි. ඒක තමයි ඩල්සි. මේක හොඳටම කැඩිලා. අපිට පුළුවන් වෙයි යහපව හදාගන්න. එහෙම වුණොත් නම් හොඳයි. මොකද මං කැමති රොබෝ ඇඟ නැතුව මගේ ඇත්තම ඇඟ තියෙනවා නං. Mm?
මට ඔයා කියන දේට ටිකක් ඇහුම්කන් දෙන්න තිබුණා සැලි. මගේ ඔළුව එහෙම් පිටිම විකාර වෙලා තිබුණේ ඒ වෙලාවේ. ඒත් චක්මාම අපිට ඔත්තු සපයයිනේ. ඒකත් හොඳයි නිතින්. ඔව් ඒ වුණාට එයා ඉන්නේ තාම රොබෝටික ගාවනේ. අපිට හැමදේම හරියනකම් බලන් ඉන්න වෙනවා. මට කිසිම දෙයක් කරගන්න බැරි වුණානේ. ඔව් සොනික් අපිට පොඩි වැරද්දක් වුණා. ඒ ගැන හිතන්න එපා. ඒකත් ඇත්ත තමයි. මේ අහන්න අපි ළඟ දැන් ඒ වගේ මැෂින් එකක් නෑ තමයි. ඒ වුණාට අපි දන්නවනේ රොබෝලා කරපු අයටත් හිතෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා. අපි කරන්න ඕනේ යාලට උදව් වෙන එක. අනිත් එක චක්මාමත් දැන් අපේ පැත්තනේ. ඒක අපිට ලොකු හයියක්. හරියට හරි. හරියට හරි. හරියට හරි.